විශාල ජයග්‍රහණයක් ලැබෙන්නේ එක දවසකින් එක රැයකින් කියලාද ඔයාලා හිතන්නේ? නෑ, ඒක එහෙම නෙමෙයි. විශාල ජයග්‍රහණයක් ලැබෙන්නේ දවස් ගානක අපි කරන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට. මෙහෙම හිතන්න, ලස්සන නිවහනක් අපිට හදන්න දවසින් එක රැයකින් පුළුවන්ද? බෑ නේද? ලස්සන නිවහනක් කියන්නේ දවස් ගානක, මාස ගානක, සමහර විට වසර කිහිපයක ක්‍රියාවලියක්. ඒ වගේ තමයි අපිටත් අපේ ජයග්‍රහණය කරා යන ගමන දවසින් දෙකකින් යන්න බෑ. ඒකත් යම්කිසි ක්‍රියාවලියක්. ලස්සන නිවහනක වැඩ අවසන් වෙන්න කාලයක් වැය වෙනවා. අපේ හීනවල තියෙන ජයග්‍රහණයේ මාවතට යන්නත් යම්කිසි කාලයක් වැය වෙනවා. ඒක අපි පිළිගත යුතුමයි. කොටින්ම ගහක මුලක් හයි වෙලා ගස වැඩෙන යම්කිසි කාලයක් වැය වෙනවා. හැබැයි ඒ කාලේ වැය කරලා මුල ශක්තිමත් වෙලා විශාල රෝස ගහක් විදිහට වැඩුණාට පස්සේ ගහ කඩලා පෙරලලා විනාශ කරන්න ලේසියෙන් කාටවත් බෑ. ඉතින් ඔයා ශක්තිමත්ව ඔයාගේ හීනවල තියෙන ඒ ජයග්‍රහණය කරා යන්න අවශ්‍ය කාලය ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාගේ ජයග්‍රහණයට යන්න අද දවස තුල ඒ වෙනුවෙන් විය යුතු වැඩ කොටස ආසාවෙන් නිවැරදිව හා පිළිවෙලට කරන්න හොඳින් මතක තබා ගන්න. මොකද ඔයා අද කරන දේ තමයි අනාගතේ ඔයා ඉන්න තැන තීරණය කරන්නේ. අනාගතේ ඔයා යන්න ඉන්න තැන ගැන හිතලා අද දවසේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. All the best.